අඳුරුවැවේ රහස තුන්වන පරිච්ඡේදය 1996 අගෝස්තු 17 හතරවන කොටස. සර් ඔබද නිශානිගේ කටහඬ වෙවුලමින් පිටවිය. කළු ඇඳුමින් සිටි නායකයා සෙමින් තම මුහුණ වසා තිබූ කණ්ණාඩිය සහ තොප්පිය ඉවත් කළේය. ආවිෂ්කගේ ඇස් විශාල විය. ඔහු වයස අවුරුදු 60ක් පමණ වූ දැඩි පෙනුමක් ඇති මිනිසෙකි. නිශානිගේ දෑස් කඳුලින් පිරී ගියේය. නියෝජ්‍ය පොලිස්පති විජේසිංහ. ආවිෂ්ක පුදුමයෙන් ඇය දෙස බැලුවේය. ඔයා එයාව දන්නවද? එදා 1996 විමර්ශනය භාරව හිටියේ එයයි. විජේසිංහ සීතල සිනහවක් පෑවේය. නිශානි, ඔයා තාමත් හිතන් ඇත්ත එළියට එයි කියලද? ඔබ තමයි මේ හැමදේම කළේ. ආවිෂ්ක කෝපෙන් ඇසිය. නෑ. විජේසිංහ සංසුන්ව පිළිතුරු දුන්නේය. මම තනියම නෙමෙයි. ඔහුගේ පිටුපස සිටි මිනිසුන් කිහිප දෙනෙක් ඉදිරියට පැමිණියහ. මේක පුංචි කණ්ඩායමක් නෙමෙයි පුතා. අවුරුදු 30ක් තිස්සේ රහසක් රැකපු ජාලයක්. ගුණසේකර ඉදිරියට පැමිණ කෑ ගැසියේ. ඔයා සුනිල්ව මැරුවා. විජේසිංහගේ මුහුණ දැඩි විය. නෑ. සුනිල් මැරුණේ ඇත්ත දැනගන්න උත්සාහ කරපු නිසා. ආවිෂ්කගේ අත මිට මොලවා ගියේය. 1996 දී ඇත්තටම මොකද වුනේ? විජේසිංහ මොහොතක් නිහඬව සිටියේය. ඒ උත්තරේ ඔයාට වැව යටින් හම්බ වෙයි. එකවරම ඔහු අත ඉහළට එසවිය. අල්ලගන්න. කළු ඇඳුම් ඇඳගත් පිරිස ආවිෂ්කලා දෙසට දිවාහ. ඒ සමගම සොම්පල ආවිෂ්කව තල්ලු කළේ. දුවන්න. ආවිෂ්ක නිශානි සහ ගුණසේකර තේවත්ත මැදින් දිව ගියහ. පසුපසින් වෙඩි හඬවල් එක දිගට ඇසුණි. ඔවුන් තේවත්තේ කෙළවරට ළඟා වූ විට ගුණසේකර හදිසියේම නතර විය. මට තවදුර යන්න බෑ. ඔහුගේ උර හිසෙන් දේ ගලමින් තිබුණි. වෙඩිල්ලක් ඔහුට වැදී තිබුණේ ඔවුන්ට නොදැනීමය. නිශානි ඔහුව අල්ලාගත් අය. මාමේ. ගුණසේකර අමාරුවෙන් හුස්ම ගනිමින් ආවිෂ්කගේ අත අල්ලා ගත්තේය. පරණ බෝගහ එතනට යන්න. උමග හොයාගන්න. ඒක ඇතුලේ ඔයාගේ තාත්තගේ අවසාන සාක්ෂිය තියෙනවා. එහෙම කියා ඔහු ආවිෂ්කගේ අතට කුඩා ලෝහ කඩදාසියක් තැබුවේය. එහි දෙපසම කැටයම් කර තිබුණේ එකම සංකේතයයි 17. ඒ මොහොතේම දුරින් පොලිස් සයිරන් හඬ ඇසුණි. විජේසිංහ සිනාසුනේ. දැන් බලමු ඇත්ත විශ්වාස කරන්නේ කවුද කියලා. ආවිෂ්ක ආපසු හැරී බැලූ විට ඔහුගේ හදවත ගැස්සී ගියේය. පොලිස් රථවලින් බැසා නිලධාරීන් විජේසිංහට ආචාර කරමින් සිටියේහ. ආවිෂ්කට එක දෙයක් පැහැදිලි විය. ඔහුට දැන් විශ්වාස කළ හැක්කේ තම පියා ඉතුරු කර ගිය හෝඩුවාවන් පමණි. 4 වන පරිච්ඡේද. පරණ බෝගහ යට සිට දිගටම. මේ කතාවේ ඇත්ත හෙළි වෙන්නේ ඉදිරි කොටස්වලයි. ඔයාට මේ කතාව රසවත් නම් channel එක subscribe කරන්න, like එකකුත් දෙන්න. ඔයාගේ සහයෝගය අපට තවත් හොඳ කතා ගෙන එන්න ශක්තියක් වෙනවා.